සාදු තෙරුවන් සරණයි ශ්‍රී ලංකාවාසී බෞද්ධ විනෝද සෑම දිනාටම ඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ නවවසරක් වේවා. ඉතින් දැඩි නියගයක් සමග පවතින රටේ කාලගුණික තත්ත්වය දේශගුණික තත්ත්වය ඔබලට පේනවා ඇති. මේවට හේතුව ඇයි මේ දරුණු නියගයක් ඇති වුණේ, ඇයි මේ වර්ෂාව අඩු අපේ රටට, ඒ වගේම මැද පිළිතික තත්ත්වයට මේ රට පැමිණියේ ඇයි යන්න අපේ පින්වත් බෞද්ධ පින්වතුන් දන්නවා ඇති. ඇත්ත වශයෙන්ම දැඩි කාන්තාර බවට පත් වුණා. ගස් කොළන් අඩු වුණා. වායුගෝලය උරණුණා. වායුගෝලයෙන් දැඩි මේ යුදමය වාතාවරණය, න්‍යෂ්ටික අවිවල බලපෑම්, වායුගෝල ව්‍යය වුණා. ඒත් එක්කම වායුගෝලයේ කම්පනය, දැඩි නියඟිය, ගස් කොළන් අපේ මේ ලෝකයට මොකද වුනේ? ඇයි ලෝකයේ මේ විදියට ස්වභාව ධර්මය උරණුනේ? ලෝකේ ජීවත් වන්නන් හා සමග කරන්නා වූ නොයෙක් විපත් ඔවුන් විසින්ම කරන දරුණු හානිමය කටයුතු ඔබලට පේනවා ඇති. දරුණු යුද්ධයක් සමගින් සෑම රටක් පාසා ඇති සතුරු වෛරය, ක්‍රෝධය එදා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ඒ අතිඋතුම් ශ්‍රී සද්ධර්මයේ අද මැනවින් පින්වත් බෞද්ධ පින්වතුන්ට පේනවා ඇති ඔප්පු වීගෙන යන ආකාරය. උන්වහන්සේ දේශනා කළ සෑම දෙයක්ම අද ඔප්පු වීගෙන යනවා පේනවා නේද? අද මේ ලෝකෙ දිහා බලන්න. උදාහරණයක් වශයෙන් අපේ රටේ සීදෝල විපත් බලන්න. අපේ රටේ සමගිය සාමය නැති වෙමින් පවතින මොහොතක්. ඒ වගේම එකිනෙකාට ඊර්ෂ්‍යාව, වෛරය, මට වඩා ඉහළින් සිටින්නේ කවුද? ඊට ඉහළින් මම යන්න දෙන්නේ. එවැනි සිතිවිලි, මත්ද්‍රව්‍ය, මත්පැන්, දුරාචාරමය කටයුතු මේ සෑම දෙයකටම බලපෑම් ඇති කරන. ඉතින් ආදරණීය ඉල්ලීම ඔබතුමන්ලා මේ දැඩි ව්‍යසනකාරී තත්ත්වය සහ ස්වභාව ධර්මයේ පුරණ භාවය අපි බාලමහලු සියලුම පින්වත් බෞද්ධ පින්වතුන් පිරිසුදු බුදුදහම අනුව ගමනය කරන්න. කිසිම දිනක ඔයාලට වරදින්නේ නැහැ. පුංචි දුව පුතුණී දරු දැරියනේ දෙමාපියන්ගේ කීම තුළින් යන්න එපා. සංවරව ජීවත් වෙන්න. විශේෂයෙන් නිසිකලදී විවාහ විය යුතුයි. යුරෝපයේ විදිහට ජීවත් වෙන්න එපා. මේ ලංකාව තුළ සංවර ඇඳුම් අඳින්න, සංවරව ජීවත් වෙන්න. කවදාවත් ඔබලාට වරදින්නේ නැහැ. මේ අහිංසක වලකට උදෙන දිහා බලන්න. ඕන නිසාම ආසාවෙන් මේ බුදු මෙතුර අසර රැඳී ඉන්නවා. ඉතින් ඔයාලගේ ජීවිතවලට වාසනාවන්ත කාලයක් උදා වේවා. මගේ එකම පැතුම ඔයයි. තිරුවන් සරණයි. දීර්ඝායුෂ ජයෙන් ජය වේවා.